ආයිබෝවන් සේවාපියස YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අස්සසුම රුපියල් 5000 සහන මල්ල පිළිබඳ බොහෝ දෙනෙක් කතා වෙනවා මේ දිනවල. ඉතින් මේ සහන මල්ල ලැබෙන්නේ කාටද? ඒක ගන්නෙ කොහෙන්ද? ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වෙන ලියවිලි මොනවද? ඒ වගේම මේ සහන මල්ල ලැබෙන පුද්ගලයන්ගේ ලේඛනය ඔවුන්ගේ නම් තියෙද කියලා බලාගන්නේ කොහෙන්ද? මේ සියලුම දේ පිළිබඳ මම මේ වීඩියෝ මගින් ඉදිරිපත් කරනවා. ඉතින් රැඳී සිටින මේ වීඩියෝව සමග ඔබට මේ පිළිබඳ දැනගන්න පුළුවන්. අස්සසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන අස්සසුම වැඩසටහන යටතේ රුපියල් 5000ක අවුරුදු සහන මල්ලක් රුපියල් 2500කට ලබා ගැනීමේ හැකියාව ජනතාවට ලබා දීලා තියෙනවා. ඉතින් මෙහිදී අස්සසුම ප්‍රතිලාභය දැනට ලබන සියලු දෙනාට ඒ කියන්නේ දැනට මිලියන 1.7ක් පමණ ඉන්නවා අස්සසුම ප්‍රතිලාභීන්. ඒ වගේම නව අයදුම්කරුවන් අස්සසුම සඳහා 8,70,000ක් ඉල්ලුම් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ නව අයදුම්කරුවන්ට තමයි මේ සහන බඩු මල් ලබා දෙන බවට රජයෙන් දැනුම් දීලා තියෙන්නේ. ඒ අනුව රුපියල් 5000ක වටිනාකමින් යුක්ත බඩු මල්ලක් රුපියල් 2500ට සතොස ආයතනයෙන් ලබා ගන්න පුළුවන් බව රජය මගින් දැනුම් දීලා තියෙනවා. අස්සසුම සඳහා සුදුසුකම් තියෙන නව අයදුම්කරුවන්ට තමයි මේ රුපියල් 5000 සහන මල්ල හිමි වෙන්නේ. දැනට මේ අස්සසුම මේ නව අයදුම්කරුවන්ගේ නිවෙස් වලට අස්සසුම සමීක්ෂණ නිලධාරීන් පැමිණිලා තොරතුරු ලබාගෙන නැති යන්නේ මේ තොරතුරු ලබාගත් පවුල් ඒකකවල ඉන්න ප්‍රතිලාභීන්ට තමයි මේ රුපියල් 5000ක බඩු මල්ල රුපියල් 2500ක සහන මල්ලක් විදියට ලැබෙන්නේ. දැනට අස්සසුම ප්‍රතිලාභය ලබන පවුල් ඒකකවලට මේ සහන මල්ල හිමි වෙන්නේ නැහැ. මේ සහන මල්ල තුල නාඩු සහල් කිලෝ 5ක් එහෙම නැතිනම් නාඩු සහල් වෙනුවට රතු සහල් සහ පාන් පිටි ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලොකු ලුණු කිලෝ 2ක්, අල කිලෝ 2ක්, පරිප්පු කිලෝ 2ක්, සැමන් එකක් සහ දුඹුරු සීනි කිලෝ 3ක්, පාන් පිටි කිලෝ 2ක්, සමපෝෂ පැකට් 2ක්, ඒ වගේම තමයි ග්‍රෑම් 70 සහ ග්‍රෑම් 90 සෝයා පැකට් 4ක් මේ රුපියල් 5000ක් පමණ වටිනා සහන මල්ල තුල අන්තර්ගත වෙනවා. මේක රුපියල් 2500ක් වැනි මුදලකට ඔබගේ ළඟම සතොස ආයතනයෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ සහන මල්ල සඳහා ඔබට හිමිකම් තියෙනවද කියලා බලා ගන්න ඔබට යන්න වෙන්නේ සතොස ආයතනයට. ඒ වගේම තමයි මෙහිදී ඔබ අරගෙන යන්න ඕන ඔබගේ ජාතික හැඳුනුම්පත. ඒ වගේම සමීක්ෂණයට ආවනම් QR එකක් දීලා ඇති. ඒ කොටසත් ඔබට අරගෙන යන්න පුළුවන්. ඒ නැතත් ඔබගේ ජාතික හැඳුනුම්පත තමයි අවශ්‍ය වෙන්නේ. ජාතික හැඳුනුම්පත ගෙනහිල්ලා සතොස ආයතනයට ලබා දුන්නම සතොස ආයතනයෙන් තමයි ඔබගේ ජාතික හැඳුනුම්පත අංකය සමග ගලපලා ඔබ මේ නම් ලිස්ට් එකේ ඉන්නවද කියලා බලලා ඔබට මේ සහන මල ලබා ගන්න අවස්ථාව දෙන්නේ. ඉතින් මේදී විශේෂයෙන්ම අවශ්‍ය වෙන ජාතික හැඳුනුම්පත පමණයි. ඔබ දැන් මේ දැනට සමීක්ෂණයට ඔබගේ නිවසට පැමිණිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ නව අයදුම්කරුවෙක් නම් ඔබට හිමි වෙනවා මේ සහන මල්ල. අප්‍රේල් 1 වෙනිදා සිට 13 වෙනිදා දක්වා මේ සහන මල්ල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබ නව අයදුම්කරුවෙක් නම් අස්සසුම සඳහා ඔබගේ නිවසේ සමීක්ෂණයට ඇවිල්ලා තියෙනම් අස්සසුම නිලධාරීන් ඔබට ජාතික හැඳුනුම්පතත් අරගෙන ගිහිල්ලා සතොස ආයතනයෙන් ඔබගේ නම තියෙද කියලා පරීක්ෂා කරලා බලලා මේ සහන මල්ල රුපියල් 5000ක් වටින සහන මල්ල 2500කට ලබා ගන්න පුළුවන්. අවුරුදු සහන මල්ල ලබා ගැනීම පිළිබඳ මම හිතනවා මේ වීඩියෝ මගින් ඔබට පැහැදිලි වෙන්න ඇති. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ස්තුතියි. ආයුබෝවන්.